හයි ගයිස් වෙනද වගේම අදත් මගේ ශානලට එකතුන මාලට ආදරය කරන ඔයාලව සාදරයෙන් පිළිගන්න චානලෙක් සස්ක්‍රයිප් නොකරපුය සස්ක්‍රයිප් කරලමෙන් එහෙනම් අපි යමු අද වීඩියෝ එකට SL Aqua Lovers, all about aquology. ඉතින් ඔයාලා තම්නේල්ලකින් දකින්නත් ඇති අද මම කරන වීඩියෝ එක මොකක්ද කියලා. ඉතින් ගයිස් වලට පේනවනේ මගේ 2 ෆීට් ටැංක් එකේ ස්ටෑන්ඩඩ් වෙලා තියෙන දේ. මම මේක දැන් අවුරුදු 4ක් විතර යූස් කරා. දැන් ඉතින් මේක යූස් කරන්න පුළුවන් උපරිම කාලේ ඉවරයි. එක්කෝ අලුත් එකක් ගන්න වෙනවා නැත්නම් රිපෙයාර් එකක් දෙන්න වෙනවා. මේක මුකුත් කරන්න නැතුව තව ටිකක් තිබ්බනම් එහෙම අනිවාර්යෙන්ම ටැංකියත් එක්කම කඩාගෙන වැටෙනවා. ඒ නිසා මම ටැංකිය බාලා බිමින් තියාගත්ත දැනට මේක රිපෙයාර් කරගන්නකම් මේකේ තියෙන උඩ එල් පටි වලින් ගහලා තියෙන ඒ ටික විතරයි දිරලා තියෙන්නේ. යට හරියවත් ස්ටෑන්ඩ් එකේ කකුල්වත් මුකුත් වෙලා නැති නිසා මම හිතුවා අලුත් එකක් ගන්න නැතුව මේක රිපෙයාර් කරගන්න. හරි. එහෙනම් මේක රිපෙයාර් කරගෙන හම්බෙමු. හරි ගයිස්. දැන් ඔයාලට පේන්නේ දවස් දෙකකට පස්සේ මම ස්ටෑන්ඩ් එක රිපෙයාර් කරගෙන තියෙන හැටි. ආයිත් ඉතින් පරණ එක කියලා අඳුරගන්න බැරි වෙන්නම වැල්ඩින් ෂොප් එකේ අයියා මේක රිපෙයාර් කරලා තියෙන හැටි ඔයාලට පේනවා ඇති. ඉතින් ඇත්තටම මටවත් මේක දැක්කට පස්සේ හිතාගන්න බැරුණා මේක තිබ්බ පරණ එකද කියලා. මොකද ඊටත් වඩා හොඳට මේක රිපෙයාර් කරලා තියෙනවා. ඉතින් මට මේක මේ විදිහට රිපෙයාර් කරගන්න රුපියල් 2000ක් තමයි ඒ අයියා ගත්තේ. හැබැයි අලුත් එකක් ගන්න ගියා නම් අඩුම තරමේ 4000-5000ක් යනවා. ඒ නිසා මේක 2000ට කරගන්න පුළුවන් වෙච්ච එකක් ලොකු වාසියක්. ඉතින් මම අලුතින් හදපු එකට පොඩ්ඩක් පරණ එකට පොඩි වෙනස්කම් දෙකක් කරා. ඔයාලට පේනවා ඇති පළවෙනි වෙනස විදිහට කලින් ස්ටෑන්ඩ් එකේ තිබ්බේ උඩට එල් පටි ගහලානේ. මම අලුතෙන් හදනකොට අඟලේ බොක්ස් බාර් තමයි දාලා තියෙන්නේ. දෙවෙනි වෙනස තමයි මම දැන් 2 ෆීට් එකක් මේක. ඒ නිසා හරියටම අඩියක් මැදින් මේ වගේ පොඩියට තව පටියකුත් ගහගත්තා. ඒක ඉතින් අත්‍යවශ්‍ය නැහැ. ඒ වුණාට වැඩි හොඳට තමයි දාලා තියෙන්නේ. ඔයාලත් පරණ ස්ටෑන්ඩ් එකක් රිපෙයාර් කරනවා නම් හරි අලුත් එකක් ගන්න ඉන්නව නම් හරි අනිවාර්යෙන්ම මේ වගේ බොක්ස් බාර් තියෙන එකක් ගන්න. සාමාන්‍ය එල් පටි තියෙන වලට පොඩ්ඩක් ගාන වැඩි වෙන්න පුළුවන්. හැබැයි ගාන වැඩි වුණාට මේ වගේ බොක්ස් බාර් දැම්මොත් වැඩි කාලයක් යූස් කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයාගේ ටැංක් එකටත් හොඳ ලක්සරි ලුක් එකක් එනවා. ඔයාලට පේනවා ඇතින් ඉතින් මගේකින් උනත් පරණ එකට වඩා කොච්චර මේ අලුත් එකේ ලුක් එකක් තියනවද කියලා. ඊට පස්සේ මම මේ අයියට කියලා පොඩ්ඩක් තීන්දඩියකුත් එක්ස්ප්‍රේ කරා. ඉතින් ඊට පස්සේ ස්ටෑන්ඩ් එක ගෙනාවට පස්සේ එන ගමන් මම හાર્ඩ්වෙයාර් එකකින් ගත්තා අඟලේ ඝනකම තියෙන රෙජිෆෝම් බෝඩ් එකක්. මේක අඩි 3ක් දිගයි වගේම අඩි 3ක් පළලයි. ඉතින් මට රෙජිෆෝම් බෝඩ් එක නම් රුපියල් 550ක් වගේ තමයි ගියේ. හරි. දැන් තියෙන්නේ ටැංක් එකේ සයිස් එකට මේ රිජිෆෝම් එක කපා ගන්න. මම ගිහිල්ලා ටැංක් එකේ වටේ දිග මැනලා ඒ සයිස් එකටම රිජිෆෝම් එකේ පොඩි කොටුවක් ඇඳගත්තා. අනිවාර්යෙන් ඔයාලත් මේ වගේ දෙයක් කරද්දී මේ විදිහට පොඩියට කටුවට ඇඳගන්න. හදිසියෙ හරි අපි කපලා ඉවරනාට පස්සේ මෙෂර්මන්ට් වැරදුනොත් එහෙම අපරාධේ ඒ රිජිෆෝම් කෑල්ල. ඒ නිසා මේ විදිහට මැනගෙන කරන්න. ඔයාලට පේනවා ඇති මම දැන් කපාගෙන ඉවරයි. මේක අඩි 2ක් දිගයි අඩියක් පළල විදිහට තමයි රිජිෆෝම් කෑල්ල කපාගෙන තියෙන්නේ. මං හිතන් ඉන්නේ ස්ටෑන්ඩ් එකට උඩින් මේ රිජිෆෝම් එක තියලා ඒකට උඩින් ටැංක් එක තියන්න. ඉතින් මම දැන් ටැංක් එක තියන්න කලින් ටැංක් එකේ වෝටර් චේන්ජ් එකක් දෙන්න වෙනවා. මොකද දැන් දවස් දෙකක් පුරාවට ටෑන්ක් එක බිම තම මන් තියලා තිබ්බේ මාළුත් එක්කම බිම තිබ්බට ෆිල්ටර් එක ඔන් කරලා තිබ්බේ. ඒ වුණාට මේකේ ඉන්න ඉරිටේෂන් ෂාක් කෙනෙක්. එයා දඟලලා දැන් ටෑන්ක් එකේ ඔක්කොම ටික ඇවිස්සලා තියෙන නිසා මේ වෝටර් චේන්ජ් එකක් දීලා තමයි මේක තියන්න වෙන්නේ. අපි එහෙනම් වෝටර් චේන්ජ් එකක් දීලා හම්බෙමු. හරි. ඔයාලට පේනවා ඇති මම වෝටර් චේන්ජ් එකක් දුන්නා. ඊට පස්සේ ටැංක් එකක් තියාගෙන තමයි තියෙන්නේ. තාම මාළු නම් දැම්මේ නැහැ. මාළු දාන්න කලින් ඇක්වේරියම් සෝල්ටුයි මෙතනින් බ්ලූයි දාලා ෆිල්ටර් එකත් පොඩ්ඩක් ඔන් කරලා තිබ්බා අලුත් වතුර ටික සයිකල් වෙනකම්. හරි ගයිස් මම ඇක්ලිමේට් කරලා මාළු ටික දාගෙන ඉවරයි. ඔයාලා බලනවා ඇති ඇයි මම මේ අඩි 2 ටැංක් එකක ඉරිටේෂන් ෂාක් කෙනෙක් හදන්නේ කියලා. මම ඉරිටේෂන් ෂාක්ලා දෙන්නෙක් හිටියා. වලල්ලක් තිබ්බා.
ඒ වනාට මොකක්හරි කේසයන් නිසා ඒක පුපුරලා එක දැන් හදන්න බැහැ එක පුපුරලා නිසා මේ ඉඩේශෂක් දෙන්න මම එකට දැම්ම ඒත් එක්කෙනෙක් එලියට පැන්න ද මෙයා විතරයි තුරලා තියෙන්නේ ඉතින් මෙයා මං වැඩි කාලෙක් මේ ටෑන්ගේ තියාගන්න බලපොරතුවන්න නැහැ එක්කෝ වෙන සිමෙන්ති වරල්ලක් ගේනවා නැත්තං ලොකු ටෑන්කයක් හදන්න එනවා මේක හදනකන් තමා මෙයා මේක ඉන්නේ ඊට පස්සේ තව ඉන්නවා ඒන්ජල්ල දෙන්නෙකුයි ටෑන්ක් ලීන කෙනෙකුයි හරිති ඔයටික තමා මට අදවාල්ට පෙන්න්න තිබ්බේ මං හිතනවා වීඩියක හොඳ වෙන්න ඇති කියලවයාලටත් වාල්ට මේ වීඩික හොඳ කෙල් හිතරනම් අනිවාරෙන්ම ලයික්ෙකු දාන්න වාට හිතන දි කමෙන්ට් කරන්න මොකර ප්‍රශ්න තිබොත් ඒකත් කමෙන්ට් කරන්න මං අනිවාරෙන් මට පුළුවන් ඉක්මට මේක රිප්ලයි කරන්න ඒ වගේ මවාලගින් ඉල්ලන්න දෙයක් තියෙනවා චානලක සස්ක්‍රයිප් නොකරපු ඇත් අනිවාරෙන්ම සස්ක්‍රයිප් කරලා මටත් හෙල්ප එකක් දෙන්න අදර ගිහිල්ල එන්නම් තවත් අලුත් දවසක ලස්සන වීඩියෝකින් හම්බෙමු ඔයාල හැමෝටම ගුඩ් බයි